අදත් අපි අපේ ගමන පටන් ගත්තේ ක්‍රකෝවල ඕල් ස්ක්වයර් එකෙන්. ඉතින් මේ ඕල් ටවුන් ස්ක්වයර් එක කියන්නේ මං කලිනුත් කිව්වා වගේ යුනෙස්කෝ සිටි එකක්, යුනෙස්කෝ ඒරියා එකක්. ඉතින් ඒකන්ද මේක හරිම ලස්සනට මේන්ටේන් කරනවා. ඒ වගේම කොබල් ස්ටෝන් අල්ල පාරවල්, ඒ පරණ ගොඩනැගිලි ඒවා ඒ විදිහටම අදටත් මේන්ටේන් වෙනවා. ඉතින් අපි එතනින් ගමන පටන් අරගෙන අද තැන් කීපෙකම ඇවිදින්න ගියා. ඉතින් ඉස්සෙල්ලම අපි ක්ලෝත් හෝල් එක ගාවට ගියා. ඉතින් මේ වගේ ඒ යන්නේ අතරමඟ හැමතැනම ස්වීනියර්ස් ගන්න ලස්සන කඩවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ අශ්ව කරත්තයක ඕගොල්ලන්ටත් පොඩි ටුවර් එකක් යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ෆික්ස් රේට්ස් තියෙනවා ලොකේෂන්ස් වලට. ඒ වගේ එකක් බුක් කරලා ගාන කතා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ඕල් ස්ක්වයර් එකේ හැමතැනම පිජන්ස්ලා එහෙම නැත්නම් පරවියෝ ඕගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් අර කුඩ තියෙන කෑල්ලේ ඒ කොටස ඕගොල්ලන්ට ඇත්තටම ලන්ච් එකට හෝ බ්‍රෙක්ෆාස්ට් එකට කරන්න පුළුවන්. එතන හොටෙල් සර්විස් එකක් තියෙනවා. ඒක හරියම ලස්සන අත්දැකීමක්. එතන ඉඳන් මුළු ස්ක්වයර් එකම ඕගොල්ලෝ කරගෙන මීල් එකක් ගන්න එක ලස්සන අත්දැකීමක් වෙයි. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ මේ ඕල් ස්ක්වයර් එක පුරාම පරවියෝ ගොඩාක් ඉන්නවා. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ පරවියන්ට ෆීඩ් කරන්න පුළුවන්. හැබැයි UK වලදී ඒක කොයි වෙලේ ඒක තහනම් ක්‍රියාවක්. නමුත් පෝලන්ඩ් වලදී මේ ඕල් ස්ක්වයර් එකේදී ගොඩක් පරවියන්ට ෆීඩ් කරන්න පුළුවන්. අපි හැමදාම වගේ මේ පරවියන්ට ෆීඩ් කරා. ඒක හරිම ලස්සන අත්දැකීමක්. මොකද ඔයගොල්ලන්ට ෆොටෝස් ගන්න පුළුවන්, ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන් එක්ක. ඉතින් ක්‍රකෝ සිටි එකේ ඕල් ස්ක්වයර් එක ඕල් සිටි එක හරිය ඇවිදිනවා නම් හොඳම මෙතඩ් එක තමයි මම රෙකමන්ඩ් කරන හොඳම මෙතඩ් එක තමයි ඕගොල්ලෝ ඊස්කූට එකක් හරි අර පේන ජාතිය බයික් එකක් හරි හය කරන එක. ඒක තමයි චීපස් මෝඩම් එකක්. මොකද ලයිම් වගේ ඇප් එකකින් එහෙම නැත්නම් බෝල්ට් වගේ ඇප් එකකින් ඔයගොල්ලන්ට ඊස්කූට එකක් හය කරන්න පුළුවන්. ඒක වෙලාව ඒ කියන්නේ විනාඩි ගානට හෝ පැය ගානට තමයි charge වෙන්නේ. එහෙම නැත්නම් දවසකට හය කරන්න පුළුවන්. ඒක ගොඩාක් චීප් ඔප්ෂන් එකක් සාමාන්‍යයෙන් බස් එක හරි ටැක්සි එක හරි යනවට වඩා. ඉතින් අපි මෙහෙම ඇවිදන් යද්දී අපි පොඩ්ඩටත් ඕන වුණා ස්වීනියර්ස් ගන්න. ඒකන්ද අපි මේ ඕල් ටවුන් එකේ කිට්ටුව තිබ්බ ස්වීනියර් ෂොප් එකට ගියා. මේකේ ෆ්‍රිජ් මැග්නට් එකේ ඉඳන් කප්ස් ඉඳන් හැමදේම තියෙනවා. මේකේ ගොඩාක් දේවල් තීම් වෙලා තියෙන්නේ ඩ්‍රැගන් තීම් එකට. එහෙම නැත්නම් මේ ඉන්න පරවියෝ තීම් කරගෙන තියෙනවා. නමුත් බහුතරයක් තියෙන්නේ ඩ්‍රැගන් තීම් එකට. ඉතින් අපිත් මේක ඩ්‍රැගන් එක ගෑ කරලා බැලුවා. අපිට එතන හිටපු සේල්ස් කෙනෙක් ඩ්‍රැගන් ස්ටෝරි කියන්න තරම් කාරණෙක් වුණා. ඉතින් ඒ කතාවත් අහලා බලන්නකෝ එයාගේම කටහඬින්. Krakow live a dangerous dragon, and it ate pigs, cows, sheep, and virgins also. So the king, scared that the dragon will eat his daughter, made a competition. Who killed the dragon, then marries a princess. And we had a brave shoemaker who put some dynamite into the sheep's skin and sold it and fed it to the dragon. And when the dragon ate it, then went to the Wisła River, drank a lot of water, and exploded. And it's the story how the shoemaker and not the knight killed the dragon, married the princess, of course, and get half of the country. That's the story. ඒ ඔක්කොමත් අරගෙන එළියට බැස්සේ අපි ඊළඟට තවත් එක ලස්සන චර්ච් එකක් තියෙනවා. ඒක බලන්න යන්න කියලා තමයි. ඒත් ඒ ඔක්කොටම කලින් බඩගිනි වෙච්ච හන්දා අපි දැන් තිබ්බ බේකරි එකට කොට වුණා. ඉතින් මං කලින් කිව්වා වගේ මෙහි ඔයගොල්ලෝ බජට් ට්‍රැවල් කරනවා නම් හොඳම දේ තමයි බේකරි එකකින් කෑම ගන්න එක. ඉතින් බේකරිස් වල ගොඩාක් අයිටම්ස් තියෙනවා. ඇත්තට මේ රොසාන්ට් එක සෑහෙන ලොකුයි වගේ වුණා. මේ තිබ්බ අනිත් කෑම එකක්. ඒකේ නම නම් මට හරියට මතක නැහැ. ඒකේ මුගලන්ට පේන ට්විස්ට් එක තියෙන. ඒක තියෙන්නේ ඒක වෙජිටේරියන් කෙනෙක්ට ගොඩක් හොඳයි. ස්පිනාච් and පම්කින් එහෙම නැත්නම් වට්ටක්ක වගේ දේවල් දාලා තමයි ඒක හදලා තිබ්බේ. ඒක හරිම රහයි.
ඉතින් මෙන්න මේ පේන චර්ච් එක බලන්න තමා අපි මේ ගමන ආවේ. ඉතින් මේ චර්ච් එක හරිම ලස්සන චර්ච් එකක්. අන්ෆෝර්චුනේට්ලි මේ චර්ච් එක ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. හැබැයි අපි ඊළඟ දවසේ ගියා මේගොල්ලේ මෙහි කාසල් එක ඇතුලේ තියෙන මේ වගේම ලොකු චර්ච් එකක් බලන්න. ඒකේ වීඩියෝ එකක් අපි ඔයගොල්ලන්ට පෙන්නන ඇතුළ කොයි වගේද මෙහි තියෙන සම්ප්‍රදායන් මොන වගේද මොන වගේ නිර්මාණ තියෙන්නේ කියලා. ඉතින් පෝලන්ත කියන්නේ ගොඩක් ක්‍රිස්තියානි ආගම තියෙන රටක්. 90%කට වඩා ඉන්නේ ක්‍රිස්තියානි ආගම අදහනයි. ඉතින් ඒකන්ද මේ චර්ච් ඔක්කොම තියෙන්නේ ඒ ආభాෂය ලැබිච්ච චර්ච්. ඉතින් අපි ඊළඟ පාර අරන් එන්න චර්ච් එක ඇතුලේ තියෙන වීඩියෝ එක කොහමද කොයි වගේ දර්ශන තියෙන මොන වගේද ඒවයි නිර්මාණ ඒ වගේ දේවල් එක්ක. ඉතින් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපේ පෝලන්ත සංචාරයේ අත්දැකීම ඕගොල්ලන්ට බෙදා ගන්න බලාපොරොත්තු වෙන ගමන් අපි ගිහින් එන්නම්.